Welcome back to our YouTube channel. ඔන්න අද අපි මාතලේ ඉඳලා යනවා සෙම්බුවත්ත ලේක් එකයි ඒ ආවට ලස්සන බලන්න. එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න අපේ සොඳුරු මතකයන් බලන්න. මේ බලන්න ලස්සන වෙල් යායක්. මෙදින් තමයි දැන් අපි යන්නේ. මේ හරිය තියෙන ලස්සන කුඹුරු යායක්. දැන් අපි සෑහෙන උසක ඉන්නේ. මේ හැපෙත ලස්සන කඳු වැටියක් පේනවා අපිට. අපි මේ රත්තොට ඉඳන් තමයි සෙම්බුවත්ත පෙත්තට යන්නේ. ලස්සන නුග ගහක්. මේ බලන්න මේ පැත්තේ තනිකරම මේ තේව ගහ ගල්ලා තියෙනවා. මේ බලන්න මේ වංගු. වංගු තියෙනවා. පාර හදනවා නේද? මේ වань විතර හරිම ලස්සනයි. පාරෙන් යනවා දියැලක් වගේ. දියපාර උඩින් ගලන්න. අපි දැන් මේ යන්නේ. එන්න මෙහෙම හදලා තියෙන තැනකින් තමයි වතුර උඩ ගහනවා. ඔන්න ඉතින් අපි සෙම්බුවත් යන අතරමඟ අපිට ලස්සන තැනක් හමු වුණා. එතන පොඩ්ඩක් නතර වුණා. වතුරත් එක්ක එන්න තියෙන්නේ පොඩි පාලමක් තියෙනවා. පොඩි ඇල්ලක් ඇවිල්ලා පාරෙන් එහා පැත්තට ගලාගෙන යනවා. මෙන්න මෙතනින් තමයි සෙම්බුවත්ත වැවට යන්නේ. පාර චුට්ටක් අබලන් වෙලා තියෙන්නේ මේ අර ටිකක් පාත කාර් වලට එහෙමනම් එන්න බෑ මේ හරිය. දැන් ඔයාලා වීඩියෝ එක බලන දවසේදී සමහරට පාර හදලා තියෙන්න පුළුවන්. දැන් මේ අපි වීඩියෝ එක දාන දවස් වෙද්දි පාර තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ කලින් කොන්ක්‍රීට් කරලා හොඳට පාර හදලා දැන් සාමාන්‍යයෙන් අපි යන්නේ බයික් එකේ බයික් එකත් පොඩ්ඩක් දෙදරනවා මේ එච්චර වලවල් තියෙනවා. හරි පරිස්සමෙන් යන්න ඕනේ. මේ දැන් අපි එන දවසේදී කාර් එහෙම පල්ලෙහා නවත්තලා මේ යන්නේ. 3 wheel වල වගේ කට්ටිය. මේ බලන්නකෝ. ඔයාලට තේරෙයි මෙන්න මෙතන බලන්න මේ කාර් එකකට යන්න බැරි වෙන විදිහට තමයි පාර තියෙන්නේ. මේ හරියනම් ඉන්ටර්ලොක් පොඩ්ඩක් අල්ලලා තියෙනවා. ආයි අවුල් පාර ඉස්සරහා ඉන්ටර්ලොක් ඉවරයි මෙතනින්. දැන් අපිට බයික් එකේ ෂේප් එකේ යන්න පුළුවන් නිසා අපි බයික් එකේ යනවා 3 wheel යනවා. අපි Google Maps දාන් එන්නේ කතා කරනකොට මේ ගැස්සි කතා කරන්නේ මේ ගල් බෝල ගල් තියලා උඩ බම්පේ යන්නේ. මොකද මේ අර අපි සෙම්බුවත්තට කියන තැන හරවන තැන ඉඳලා කිලෝමීටර් 4ක් Google Map එකේ සෙම්බුවත්ත ලේක් එකට පෙන්නනවා. එතකොට කිලෝමීටර් 4ක් සමහරට අපි දැන් 4ම මේ වගේ නැති වෙන්නත් පුළුවන්. දැනට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි පාර තියෙන්නේ. මේ බම්ප් එවි උඩ පැන යන්න තියෙන පාර. ආර එකට නම් යන්න බෑ මේ පාර. මේක උඩ පැන යන්න තියෙන්නේ. තාම පාර අබලන් තත්ත්වේ තියෙන්නේ. අපි ඉතින් උඩ පැන යනවා. රෝද උස වෑන් එකකට වගේ නම් යන්න පුළුවන්. මේ කාර් වල නම් එන්න එපා දැනට. ඔයාලා එන කාලේට වීඩියෝ එක බලලා එනවා නම් නිකන් අයිඩියා එකක් අරගෙන
මේ තැන ලොකේෂන් එකේ මේ නම්බර් එක අපි තිබ්බොත් දාන්නම්. කෝල් එකක් දීලා පාර හොඳයිද කියලා බලලා එන්න කාර් එකේ. නැත්තම් අතන මේ ට්‍රී වීල් තියෙනවා. ඔයාලා ට්‍රී වීල් එකේ එන්න පුළුවන් කාර් පල්ලෙහා දාලා. ඒ කියන්නේ මේන් රෝඩ් එකෙන් මේ ස්ටේට් එක ඇතුළට හරවන තැන. මේ යන්න අමාරුයි. පේනවනේ දැන් ඉස්සරහ ට්‍රී වීල් තමයි එන්නේ. මේ පාර තනින් තැන හොඳට තියෙනවා. සමහර තැන්වල යන්න බෑ. අපි කැලේ යන්නේ. ඔන්න ආයි කොන්ක්‍රීට් ටිකක් තියෙනවා පාර. දැන් ආයි කොන්ක්‍රීට් කොටා. ආයි ටිකක් හොඳයි. අන්න අතන එනවාට කන්ටිනියු යන්න බෑ ඉතින් ඔයාලට කාර් එකේ. දැන් මේ ටික පෙන්නලා අවුලක් නැහැ මේ මෙහෙමයි කියලා. මෙන්න මෙතන එහෙම වදිනවා අනිවාර්යයෙන්. ලස්සන දිය පාරක් තමයි. දැන් නම් යාළුවනේ ට්‍රී වීල් එකටත් එන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. මේ කියන්නේ වේගෙන් එන්න බෑ ට්‍රී වීල් එකට. බම්ප් එකේ එන්න ඕනේ. දැන් අපේ ගෙදර කට්ටිය ඉන්නේ ට්‍රී වීල් එකේ. අපි තුන් දෙනා බයික් එකේ. දැන් අර බයික් එක පොඩ්ඩක් ගල් මික්සර් කරගෙන එන්න පුළුවන් නිසා සමහර තැන්වල මේ ගල් උඩට ඉලිප්පිලා තියෙන්නේ. මෙන්න මේ හරිය තියෙනවා ටී ෆැක්ටරි එක. ඒ ටී ෆැක්ටරි එකේ ගේට් එකෙන් තමයි අපි යන්න ඕනේ. මේ දෙන්න අපි ඇවිල්ලා. මෙතන ගහලා තියෙන සෙම්බුවත් වැව. කොනේම තියෙනවා ටිකට් කවුන්ටර් එක. එතනින් ටිකට් අරගෙන අපි යන්න ඕනේ ඉස්සරහට. එක අපේ වාහනේම යන්න පුළුවන් උඩටම. අපි ගිහින් බලමු. ටිකට් එකක් එක්කෙනෙක්ට 300යි. පැය 4ක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දවසම එහෙම ඉන්න බෑ ටිකට් එක ගත්තා කියලා. ඒගොල්ලන් අදායම ගන්නවා විතරයි. මේන්ටේන්ස් නම් අන්තිමයි පාරවල්. ලස්සන දියැලක් ගාවට දැන් අපි ආවා. මේ කෘතිමව හදපු දියැලක් වගේ පේන්නේ. ඒකට ලස්සනයි. මෙන්න ලස්සන පුංචි ළමයි සෙල්ලම් ගැන වතුර නානවා. But if I lay down and I play dead and I stay dead, maybe you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares, standing right there. But if I lay down and I play dead and I stay dead, then will you get bored of killing me? Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. දැන් අපි අර දියැල්ල බලලා ආයෙ උඩට යන ගම. ඔන්න දැන් ළඟටම ඇවිල්ලා තමයි පාර පොඩ්ඩක් හොඳ වුණේ. දැන් තමයි කොන්ක්‍රීට් එක දාලා පාර හදලා තියෙන්නේ. ගෙප් එක හදින්නේ. ඉතින් මම මැස්ස හර දෙන්න විතරක් යනවා. මෙතන ලස්සනට මල් හදලා තියෙනවා හයිඩ්‍රන්ජියා. මේ බලන්න උඩටම පේන ලස්සන සෙම්බුවත්තලේ.
අන්න බෝටුත් යනවා. මේ ලේක් එක. මේ පාකින් එකට යන්නේ. ලේක් එකේදී හරි ලස්සනයි. ඔර බෝට යනවා. අපි තාම මේ පාකින් එකට යන ගම ත්‍රිවිල් බයික් දාන්න ඕන උඩ. පල්ලෙහා නැති වෑන් දාන්න වාහන වලට එන්න බෑ. වතුර නම් හැබැයි මේක මාර ජමුරයි වගේ නේ. කොළම කොළ පාටයිනේ. හරි ලස්සනයි. ෆයිනස් ගස් මැද්දේ තමයි පාකින් එකට යන්න තියෙන්නේ. නිකන් වෙනම පැත්තකට ඇවිල්ලා වගේ. ඔන්න අපි පාකින් එකට ආවා. හරිම ලස්සනයි මේ තැන. අපි යමු ලේක් එක පැත්තට ගිහින් බලමු. ඔයගලන්ටත් ඒ විදිහටම ලස්සන පෙන්නන්නම්. ඔන්න ඉතින් අපි දැන් සෙම්බුවත්ත ලේක් එකේ පාකින් එකට දාලා අර කලින් දිල්රු කිව්වා වගේ ලස්සන බලන්න යා. ඒ කියන්නේ ත්‍රිවිල් බයික් උඩ පාකින් එකේ දාන්න ඕනේ. වෑන් දාන්න ඕනේ පල්ලෙහා. මාරම ලස්සනයි ඉතින්. ඔන්න අපි සෙම්බුවත්තේ තාම මුලම ඉන්නේ කට්ටිය. බලමු ඉස්සරහට සොඳුරු මතකයේ කොච්චර ලස්සන වෙයිද කියලා අපි. ඔන්න අපි ෆැමිලි එකේ කට්ටියත් එක්ක දැන් ලේක් එකේ යනවා. ඇඩ්වෙන්චර් වගේ පැත්තක් තියෙනවා. බෝට් රයිඩ්. නිකන් කේබල් එක යනවා වගේත් පේනවා. ස්විමින් pool එකක් තියෙනවා. මෙන්න මේ මා ඇඟිල්ල දික් කරන්නේ. එතන තමයි කේබල් එකේ ඔහොම එක පැත්තට යන්න තියෙන්නේ. ඔයාලට ටිකට් එකට මේ නැචරල් පූල් එක කියලා තියෙන මෙන්න මේක. මෙන්න මෙහෙන් තමයි පූල් එකට වතුර එන්නේ. ඔහොම වතුර ඇවිල්ලා මේ පූල් එකට එකතු වෙලා එතනින් එක්සිට් වෙනවා. ලේක් එකට මම හිතන්නේ. මෙතනින් වතුර ටික යනවා ආයි ලේක් එකට. එකනේ ටිකට් එක කීයද? කේබල් එක යන්නේ. කොහොමද? මෙන්න හાર્ට් එක බීට් වෙනවා වගේ ඩඩක් ගන්නවා හංසිගේ. සත්මිත් ඇතුලේ රෙඩි වෙනවා. මේ දෙන්න රෙඩි වෙලා දිල්රුත් ඇඩ්වෙන්චර් එක ලෑස්ති නේ. අnder ලොක් වෙලානේ. ඔන්න තුන් දෙනා බර කිරන්න යනවා. ඔන්න දිල්රුයි සත්මි හංසි තුන් දෙනා ගියා ඇඩ්වෙන්චර් එක කේබල් එකේ එන්න. ඒගොල්ලෝ යනවා තාම. සත්මි තමයි ඉස්සෙල්ලාම යන්නේ. අම්මා බයයිද? නෑ බයයි. අහල කාපට්ටේ ගාවට යද්දි කකුල් දෙක නාව ගන්න. මම යන්නේ නෑ. ඒක ඉක්මනට ආවා වගේ නේද? තප්පර 10ක් 15ක් අතර මේක. ඒ අයියා දැනෙන්නේ නැහැ. නැටෙන්ජ් කියන්නේ උඩට ආවා.
කේබල් එකේ. මේ බලන්න අපේ තාත්තා දාඩ වැඩ. අම්බෝ මාර කූල්ලක් තියන්නේ. පීනන්න බෑ. හලෝ කොහමද? එන්න අවුලක් නැහැ මේ මගේ මෙතනට ඔන්න ඉතින් කට්ටිය පූල් එකෙන් නාලා කිටි යනවා දැන්. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. The laugh so loud as the hours pass. ඔන්න අපි කණ්ඩා යන්නේ දැන් නාලා කරලා. මේ පොඩි අයට සෙල්ලම් කරන්න චිල්ඩ්‍රන් පාක් එකකුත් තියෙනවා. අපි දැන් ඉතින් නාලා සෙම්බුවත් අයිනෙන් යනවා. හවස් වෙලා තියෙන්නේ දැන්. සන්සෙට් එක බහගෙනත් යනවා අපි. තැනකට විතරක් නිකන් ගස් ටික තැඹිලි පාටයි අර ඉරව්ව වැටිලා. ඔන්න ගායිස් අපේ සෙම්බුවත් සුන්දර මතකයේ මෙතනින් අපි නිමා කරනවා. වෙනද වගේ ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අමතක නොකර subscribe කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මාරම ලස්සනයි සන්සෙට් එක ඔයගලන්ට පේනවා නේද? ඉනි ගොලියක් වගේ.